ගෑස්ට්‍රයිටිස් වලට කිරි බිව්වම ඇත්තටම මොකද්ද වෙන්නේ? ලංකාවේ අපිට බඩදැවිල්ලක් එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටිස් එකක් ආව ගමන් මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? ෆ්‍රිජ් එකේ තියෙන සීතල කිරි ගන්න නේද? සීතල කිරි එකක් බිව්වම ඒ වෙලාවට බඩටයි පපුවටයි දැන්න සනීපේ හරියට නිකන් ගිනි ගන්න තැනකට වතුර දැම්මා වගේ. හැබැයි ඔය දැකලා තියෙනවද? ඒ සනීපේ තියෙන්නේ විනාඩි 20ක් එහෙම නැත්නම් පැය භාගයක් විතරයි. ඒ දෙකක් විතර යද්දි කලින් තිබ්බටත් වඩා දරුණු දෙවිල්ලක් එක්ක බඩ එක්කම ආයෙත් එනවා. ඔයා කවදාද හිතලා බැලුවද ඇයි එහෙම වෙන්නේ කියලා? ගෑස්ට්‍රයිටිස් වලට කිරි බිව්වම ඇත්තටම මොකද්ද වෙන්නේ? කිරි බිව්වම බඩේ දෙවිල්ල අඩු වෙනවා කියන එක ලොකු මිත්‍යාවක්. ඉතින් පරීක්ෂකයන් මේක අවුරුදු ගණනාවකට කලින් මේක ඔප්පු කරලා තියෙනවා. ඉතින් අපි මේ தත්ත්වයට කියන්නේ රිබවුන්ඩ් ඇසිඩ් සෙක්‍රේෂන් කියලා. ඒ කියන්නේ ආපහු කැරකිලා එන අම්ල ප්‍රහාරයක් කියන එක. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. කිරිවල ප්‍රධාන වශයෙන් අඩංගු වෙනවා කැල්සියම් සහ ප්‍රෝටීන්, විශේෂයෙන්ම කේසින් කියන ප්‍රෝටීන් එක. ඉතින් ඔය සීතල කිරි එකක් බිව්වම කිරිවල තියෙන ඝනකම සහ සීතල නිසා ඒක ආමාශය බිත්තියේ తాවකාලිකව ආලෙප වෙනවා. ඒකයි ඔයාට අර ෂණික සනීපයක් දැනෙන්නේ. හැබැයි ඔයාගේ ආමාශය මාරම ස්මාර්ට්. ආමාශයට තේරෙනවා දැන් මේ ප්‍රෝටීන් සහ කැල්සියම් ගොඩක් නැවිත් තියෙන්නේ. ඉතින් මේවා දිරවන්න මම තවත් අම්ලයක් හදන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ආමාශයෙන් ගෑස්ට්‍රින් කියන හෝමෝන නිකුත් කරලා ආමාශය බිත්තියේ තියෙන සෛල වලට අණ දෙනවා කලින්ටත් වඩා වේගෙන් අම්ල හදන්න නැත්නම් ඇසිඩ් හදන්න කියලා. ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔයා බීපු කිරි ටික ඉක්මනින් ජීර්ණය වෙලා ආමාශයෙන් පල්ලහැට යනවා. හැබැයි අර කිරි දිරවන්න කියලා අලුතෙන් හැදුණු සැර අම්ලතෝගේ ආමාශය ඉතුරු වෙනවා. ඉතින් පැය දෙකකට විතර පස්සේ ඔයාගේ දැනටම තුවාල වෙලා ප්‍රදාහය නැත්තම් ඉන්ෆ්ලේම් වෙලා තියෙන ආමාශය බිත්තියට අර මේ අම්ල ටික පහර දෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ඔයාට දරා ගන්න බැරි දැවිල්ලක් එක්ක ආයෙත් කැක්කම එන්නේ. කිරි වලින් කරන්නේ දැවිල්ල සනීප කරන එක නෙමෙයි. දැවිල්ල තවත් අවශ්‍යන එක තමයි. ඉතින් එහෙනම් රැයකට එක පාටම ගෑස්ට්‍රයිටිස් බඩ දැවිල්ලක් ආවොත් මොකද කරන්නේ? පළවෙනියට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වතුර වීදුරුවක් ටිකෙන් ටික බොන්න. ඉතින් ඒකෙන් ආමාශයේ තියෙන සැර අම්ල කලු කරනවා මිසක් අර අලුතෙන් අම්ලේ හදන එක උත්තේජනය කරන්නේ නැහැ. හීතල වතුර බොන්න එපා. ඒකෙන් මාංශපේශි තද වෙලා කැක්කම වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාට නිතරම මේ ප්‍රශ්නේ එනවනම් ෆාමසියෙන් ගන්න පුළුවන් ડોක්ටර්ස්ලා අනුමත කරපු ඇන්ටසිඩ් සිරප් එකක් නැත්නම් දියරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් කිරි වලින් වගේ අතුරු ආබාධ එන්නේ නැහැ. හරියටම අම්ලේ උදාසීන කරනවා. තුන්වෙනි එක සහ වැදගත්ම දේ තමයි දැවිල්ල තියෙන වෙලාවට කවදාවත් ඇඳේ දිගා වෙන්න එපා. එහෙම වුණාම ආමාශයේ තියෙන අම්ල උගුරට එනවා. ඉතින් කොට්ට දෙකක් විතර තියලා එහෙම නැත්නම් අර ඇඳේ ඔළුව තියෙන පැත්ත කකුල් දෙකට යටින් මොන හරි ලී කොට කෑලි දෙකක් වගේ තියලා ඔළුව තියෙන පැත්ත ටිකක් උස්ස තියාගන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න ගෑස්ට්‍රයිටිස් කියන්නේ කිරි බීලා සනීප කරන්න පුළුවන් ලඩක් නෙමෙයි. ඒකට නිවැරදි ආහාර පුරුදු, මානසික ආතතිය පාලනය කරන එක වගේම නිවැරදි වෛද්‍ය පොදිස් අත්‍යවශ්‍යයි. ඉතින් ඔයාගේ පවුලෙත් ඉන්නවා නම් ගෑස්ට්‍රයිටිස් ආවම ෆ්‍රිජ් එකේ තියෙන කිරි පැකට් එක හොයාගෙන දුවන කෙනෙක් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඇත්ත එක ෂෙයා කරලා මේ ඇත්ත පැහැදිලි කරලා දෙන්න. ඔයත් ගෑස්ට්‍රයිටිස් වලට කිරි බොන කෙනෙක්ද? ඔයාගේ දස්ස කමෙන්ට් කරන්න වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.